Hello guys, welcome to my YouTube channel. අන්න අදත් ලස්සන මාළුවෝ ඉන්න වීඩියෝ එකක් තමයි අරන් ආවේ. ඉතින් කොහොමද බලන්න ඇති මේ හැමදාම මාළුවන්ගේ වීඩියෝ අරගෙන එන්නේ. ඇත්තටම කිව්වොත් තිබුණා මේගේ 21 22 මේ මාසේ මාළු ප්‍රදර්ශනයක්. එතන ඇත්තටම මේ අර ලොකු වර්ගයේ මාළුවෝ හිටියා. එයාලව මේ එතන විකුණනවා. මේ ලක්ෂ 35 50 ඒ වගේ ගණන් වල හිටියේ. මේ මම නම් මේක ඒ ගාන මාළුවන්ව දැක්ක ෆස්ට් ටයිම්. ඇත්තටම මේ ඉච්චර වටිනවද කියලා හිතුණා මාළුවෝ. මේ මං මේකේ වීඩියෝ එකේ මැද වෙනකොට බලන්න මේ ඒ ගණන් එක්ක සමහර වීඩියෝ මං වීඩියෝ කරලා තියෙනවා. මේ සමහර මාළුවන්ව එයාලා මාරම සයිස් හිටියා. මේ නම් දන්නේ ඇත්තටම මොකද්ද රත්තරන් පාට මාළුවෝ කියන්නේ ගෝල්ඩ් කලර් වලින් ඉන්න ලොකු මාළුවෝ. එයාලව ලක්ෂ 18ක්ද 20ක්ද කොහෙද ඒ වගේ ගණන් වලට තමයි හිටියේ. ඒක හරිම පුදුමයි. හිතාගන්න බෑ. මේ මම නම් ෆස්ට් ටයිම් තමයි ඒ වගේ එච්චර ගණන් මාළුවෝ එච්චර ගණන්ද කියලා හිතුවේ. ඇත්තටම ෆස්ට් ටයිම් එදා. මේ ඒ තරමටම මාරම මිලක් තමයි තිබ්බේ එයාලට. ඉතින් මෙන්න මෙයාලා නම් වැඩි ගාණක් නැහැ. මේ මාළුවන්ව මේ එච්චර ලොකු මුදලක් එන්නේ නැහැ. මෙන්න මෙයාලා නම් රුපියල් 150යි. පාට මේ මාළුවෝ. ඉතින් මෙයාලව නම් මමත් ගත්තා. ඉතින් තව ඉන්දියා මෙන්න මෙයා ඒගේ ඇත්තටම එයාලා ලස්සනයි. නම නම් දන්නේ නැහැ. මේ වගේ චුට්ටි මාළුවෝ හිටියා. හරිම ලස්සනයි පාට අය. තව හිටියා මෙන්න මෙයාලා ආරි අමුතුයි. බලන්නකො නිකන් බැලුවට ගෝනුස්සෙක් වගේ මම දැක්කේ මුලින්. කළු පාට ඉන්නේ මාළුවන්ව. ඒ වුණාට එයාලා හරි අමුතු ලස්සනක් තියෙනවා. වෙලාවකට සමනලේකුත් වගේ. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ඉන්නේ මාළුවෝ. බලන්නකො මෙන්න මෙයාලා නම් ටිකක් ලොකු අය හිටියා. කලින් දවසේ මම යනකොට මෙච්චර ලොකු අය නම් හිටියේ නෑ. හැබැයි මං එදා යනකොට දෙවෙනි දවසේ ලොකු මාළුවෝ හිටියා. ඉතින් ඊට පස්සේ මෙයාලවත් හත්න ජෝඩු දෙකක් ගත්තා. මෙයාලව නම් ගත්තේ නෑ වගේ මම. ඔව් එයාලගේ නමක් දන්නේ නෑ. ගෝල්ඩ් ෆේස්ලාද අද නම නම් දන්නේ නැහැ අතට. මම මේ එක මාළුවෙකුගේවත් නම් දන්නේ නැහැ. අන්න මේ ඉන්න සුදු පාට මාළුවෝ జాතියක්. එයාලත් හරි ලස්සනයි. සුදු අය. මම ඔයාලට පෙන්නනම් එන මේ ලොකු මාළුවන්. මෙන්න මෙයාලත් හරි ලස්සනයි. මේකේ නම් ඉන්නවා එක ජාතියේ අය. වර්ග 3ක් ඉන්නවා. ඉතින් මේ මාළුවන්ව සරදාර සතුන්ට කියන්න බෑ. මේ වගේ වෙන්න මං කිව්වා මේ මාළු ජාතිය. ඔන්න බලන්න මෙයාලගේ මිල කොහොමද කියලා. මාර මිලක් තියෙන්නේ ඇත්තටම. එයාලා මාරම සයිස්.
නම නම් දන්නේ නැහැ ඇත්තටම මොකක්ද කියලා. හැබැයි මිල නම් තියෙනවා. අර මෙන්න මෙයා මෙහෙම හිටියට මාරම ලොකුයි. මොකද්ද මෙයාගේ නම දාලා තිබ්බේ නෑ. හැබැයි ප්‍රයිස් විතරයි දාලා තිබ්බේ. ඔන්න බලන්න ප්‍රයිස් එක කොහොමද කියලා. ලක්ෂ කීයක්ද? පේනව නේද? අර සුදු පාට එක තමයි වැඩි මිල හිටියේ. තව ඉන්නවා මෙන්න මෙයාලා. ඒ වීඩියෝ එක නම් පොඩි අවුලක් තියෙනවා මේ ටිකේ. මෙයා කීයද? 35යි. මෙච්චර ගණන්ද කියලා මට හිතුණා එතෙන්ට ගියාට පස්සේ මාළුවන්න. අම්මෝ ෆස්ට් ටයිම්. ඉතින් මම ඒ අත්දැකීම ගත්තේ. මෙන්න මෙයා නම් ලස්සනයි. මේ නිකන් රතු නෙවෙයි අමුතු තැඹිලි පාටක් වගේ එකක්. එන්න මෙයාත් මාරම ගණන්. ලක්ෂ ගානක් දාලා තිබ්බේ මට හරියටම මතක නෑ. බලමු ඔන්න ඔතන තිබ්බා මිල. ඒකේ වීඩියෝ එකේ අවුලක් හින්දා පේන්නේ මේ තියෙන්නේ. අම්මෝ දැක්ක නේද ගයිස්? එයාලගේ ගණන්. ඒ වුණාට ලක්ෂ 50 මාළුවෝ එහෙම ගොඩක් දෙනෙක් ඇවිල්ලා අරගෙන තියෙනවා. මේ ඉන්නේ රත්තරන් පාට ගෝල්ඩ්. මං කිව්වා ගෝල්ඩ් මාළුවා. මෙයා ඇත්තටම තනිකර රත්තරන් පාටයි. මේ දෙන්න ටික සාමාන්‍ය දෙන්නේ. මෙයාට වඩා තව ලොකු දෙන්නෙක් හිටියා රත්තරන් පාට. එහෙම තමයි උනේ. මේ තින්නේ බලාගෙන යන්නකෝ. මෙතන නම් මාළුවෝ ගොඩක් හිටියා. එයාලගේ මාරම මිලක් තමයි තිබ්බේ යාලත්. මෙයාලා දාලා තිබ්බේ ලක්ෂ 3ක්ද මන්ද මතක නෑ හරියටම. තුනන්ද 18,000ද මට හරියට මතක නෑ ඒක. හැබැයි කොහොම හරි ලක්ෂ 50 ඉඳලා මාළුවෝ හිටියා. ලක්ෂ 50ට 25ට 35ට ලක්ෂ 18ට ලක්ෂ 10යි ලක්ෂ 3යි ලක්ෂ 2යි ලක්ෂයයි 18,000යි 10,000යි 20,000යි 6,000යි. අඩුම ප්‍රයිස් එක තිබ්බේ 6,000. අපි එතෙන්ට ගියාම පුදුම වුණා. මම නම් පුදුම වුණා ඇත්තටම කිව්වොත් මේ මෙච්චර මාළුවෝ මිලයිද කියලා. ඉතින් ඔන්නෝම තමයි උනේ.